බෙල්ලදියක් ඇත්ත නොකියන අගේ ඉඳන් කන වැඩසටහනට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මෙවට ප්‍රාදේශීය සභාවට තරම් කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ගෙන් අහලා බලමු මොකද්ද මේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුන අභියෝග මොනවද කියලා. අපි මුලින්ම කතා කරන්න සූදානම් වෙනවා ඔටුව ලකුණෙන් ඡන්දය ඉල්ලපු පචතෝමේ මහත්මයා. ආයුබෝවන් පිළිගන්නවා. අයිබෝන් ඉතින් තවත් මහත්මයෙක් ඉන්න අපිට පිළිගන්න මෙවර ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලුවා ලබුගෙඩිය ලකුණේ ලබුජේ මහත්මයා ඉතින් ආදරයෙන් ගෞරවයෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්. අයිබෝන් ඔය ඉතින් මේ මහත්මයෝ දෙන්න වගේම තවත් මහත්මයෙක් උගුඩුවා ලකුණේ ඡන්දය ඉල්ලුවා මෙවර ප්‍රාදේශීය සභාවට. ඉතින් ඔහුට බැරි වුණා ආසනයක් ජයග්‍රහණය කරන්න. ඔහු ඉල්ලුවේ උගුඩුවා ලකුණෙන් ඡන්දය. ඔහු උගුඩුමට මහත්මයා. ඉතින් ගෞරවයෙන් පිළිගන්න අපේ වැඩසටහනට. අයිබෝන් ඉතින් මෙවර ප්‍රාදේශීය සභාවට දෙවනියට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ලබුගෙඩිය යන ඡන්ද ලකුණේ තරඟ කළා අපේ ලබුජේ මහත්මයා. ඉතින් අපි එතුමාගෙන් අහලා බලමු මොන වගේ අත්දැකීම් ලැබුණේ කියලා මේ ඡන්දය මේ තරඟ වටේදී. ඉතින් මේ ලබුජේ මහත්මයා ඉතාමත් කැපකිරීමක් කළා මේ ඡන්දය සඳහා. අපි හිතුවේම මේ මහත්මයා මේ ප්‍රාදේශීය සභාවට තේරීපත් වෙයි කියලා. ඔබට මොකද කියන්නේ ලබුජේ මහත්මයා මේ ප්‍රාදේශීය සභාව මැතිවරණය පිළිබඳව? මහත්තයෝ ඔබතුමා දන්නවනේ මම කරපු කැපකිරීම ගැන. මේ මිනිස්සු මූණට ඇවිල්ලා කියනවා මම දෙනවා ඔබතුමාට දෙනවා කියලා. මම ඔබතුමාට දෙනවා කියලා කිව්වා. ඒ මිනිස්සු කවදාවත් සැලකුවේ නැහැ මට. ඒ සෑහෙන මම දුක් වෙනවා. අතරම මොකක් කලකිරීමක් වෙනවා කියලා. මම මලකවල වලට යනවා. කතා කරන මිනිස්සුත් එක්ක ඕනේ තරම් කරලා දෙනවා. රැකියාවල් කරනවා. එහෙම කරපු මට මිනිස්සු සැලකුවේ නැහැ මාත්. ඒක සෑහෙන දුකයි. කමන්නේ මම හිතන්නේ නැහැ දේශපාලන කරන්නේ කියලා. කරලා වැඩක් නැහැ. මම දේශපාලන ගන්නේ හිතාගන්නේ. අපි බලමු ඉතින් කරමු කට්ටිය කරගෙන යන්න දිනු කට්ටිය කරගෙන යන්න කියලා. දිනු කට්ටිය කරගෙන යන්නට මිනිස්සුන්ට සලකන්නේ නැහැ. මිනිස්සුන්ට සලකන්නේ නැහැ මම කලකිරීම නැහැ. කොහොමද තමයි? මම තමයි ඉතින් දුක් වෙන දෙයක් නෙවෙයි දුක් වෙන දෙයක් නෙවෙයි මට දුකයි තමයි. පෝස්ටර් ගහන්න සෑහෙන විදිහට දරනවා මට. ඊළඟට මිනිස්සු හඳ බොන්න දෙන්න සෑහෙන විදිහට දරනවා. නමුත් මිනිස්සු මූණ බලාගෙන දෙනවා කියලා අන්තිමට දැන් දුන්නේ මොනවද ඕකම දැනගන්න යන්නේ මාත් ඊළඟ ප්‍රශ්නේ අහන්න පුදුමයි. ඔය බොහොම ස්තුතියි ලබුජේ මහත්මයා. තවත් ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් අහන්න. දැන් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපේ ගවපට්ටියාගල ආසනයේ දිනාගන්නේ අපේ ඔටුව ලකුණේ ඡන්දෙ ලොකු පරිශ්‍රෝම මහත්මයා. ඉතින් එතුමා වැඩේ කොහොමද කරගෙන යයිද? ඔබතුමාගේ මතය කොහොමද ඒ ගැන තියෙන්නේ? මොකද ඉස්සෙල්ලා මහත්තයෝ කයිවාරුව විතරයි බෑ. මම හිතන්නේ ගායනා කතාව විතරයි කරපු දෙයක් නෑ මහත්තයෝ. ඔබතුමා දන්නවද මොනවද කළේ කියලා ඔටුව ලකුණු තරඟ වලදී පදිසම මහත්මයා කරපු දේවල් නෑ. ඉතින් බලාපොරොත්තු වෙන්න බෑනේ. කයිවාරුව විතරයි කොහොමද බලන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ කරන දේවල් ගමට මිනිස්සුත් මොඩයි, තම්බිදියොත් මොඩයි, තම්බිදුම් මාත් මොඩයි. ඉතරම කියන්නේ. ඔය ඉතින් මේ මහත්මයෝ දෙන්න වගේම තවත් මහත්මයෙක් උගුඩුවා ලකුණේ ඡන්දය ඉල්ලුවා මෙවර ප්‍රාදේශීය සභාවට. ඉතින් ඔහුට බැරි වුණා ආසනයක් ජයග්‍රහණය කරන්න. ඔහු ඉල්ලුවේ උගුඩුවා ලකුණෙන් ඡන්දය. ඉතින් උගුඩු කොට මහත්මයා කියන්නකෝ අපිට ඔබතුමා ඇයි මේ සමාජය තුළ ක්‍රියාකාරීත්වයක් දැක්වේ නැත්තේ? ඇත්තම කිව්වොත් මගේ අරමුණලා තිබෙන්නේ මේ පක්ෂයෙන් ඉල්ලන්නේ නෙමෙයි. මම අපේක්ෂා වෙලා තිබ්බේ හැලප ලකුණු ඉල්ලන්න තමයි.
ඉතින් මට ඒ පක්ෂයේ ආරාධනය තිබුණේ හලපලකුණේ තරඟ කරලා අපේ පක්ෂේ දෙනවා ආරාධන දුන්නේ. ඉතින් මං ගියෙත් නැහැ. ඉතින් මට දුන්නා ඉතින් ඇත්තට මගේ ක්‍රියාකාරීත්වයක් මේ ගාවපට්ටියාගල ප්‍රදේශයේ දක්නට ලැබුණ නැත්තේ මගේ උපන් ගම මේකනේ ගාවපට්ටියාගල. ඉතින් මට වෙන ප්‍රදේශයක් දෙනවා චන්දිල්ලන්. මම කියන්නේ මම ධර්ම නම මම කියන්නේ මම කියන්නේ කැම්පේන් කරන්න ගියේ නෑ සත පහක් ඉඳන් ගලේ නෑ. මොකටද එහෙම? මම මොකටද එහෙම? වැඩන්නේ අර නම් ඒ ගමේ අපි පත් කරන්න ඕන. මොකද කියන්නේ ඒ හින්දා මට දැන් දිනුවත් එකයි නැතත් එක මට කිසිම ගාණක් නෑ. දැන් හරි සතුටින් හැපි එකේ ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ දිනම කටේ දින පුවාවේ පදින කටේ තරුණාවේ ගාණක් නෑ. මම සතුටින් මගේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඉච්චරයි. ඔය ඉතින් උගුරුමොනා මහත්මයා හිතන විදිහට මේ අපේ පචසෝම මහත්මයා හොඳ වැඩපිළිවෙලක් මේ ගම තුල ඇති කරගෙන ආයද මේ ගාව පට්ටියාගල මිනිස්සුත් එක්ක මේ ජනතාවත් එක්ක හොඳින් සාමයෙන් සතුටින් මේ ඔහුගේ බලය කාලය තුල ඔහු කොහොම වැඩ කටයුතු කරයි කියලාද ඔබට හිතෙන්නේ? මම හිතන්නේ මේ මැතිවරණයේ එනකොට කලෙදි බහැම මිනිස්සු ගමේ මිනිස්සුවත් දන්නේ නැහැ. අඩුම තරමේ මහත්ය මූණ බලලා hina වෙනවද? මං අහන්නේ. උගුරුමොටා මහත්මයා වශයෙන් මම කියන්නේ අප කිව්ව කියලා හිතාගන්න. හරිද? කවද්ද මේ മന്ത്രിතුමා මිනිත්තු මූණ බලලා hina වුනේ? මගට ඉවරකට යනවා. මිනිත්කේ මූණ බලලා කතා කරනවා. නෑ. කයිවා විතරයි අරගේ. අපේ ළමජි මහත්මයා කිව්වා වගේ කයිවා විතරයි වැඩ කරන්නේ. ඉන්ටර්න වැඩක් නෑ. හරිද? බලන්න කන්නේ කරයිද කියලා. අපරාධ මිනිස්සු නිදාන්න ටික. හරි. මිනිස්සු රැවටුණා. මිනිස්සු මෝඩ වුණා. දුකයි විතරක් දැන් අපි වෙනදී බලන්න. ඔය වෙන දෙයක් එද්දාට. ඔය ඉතින් ඔබතුමාගෙන් අපි අවසාන වශයෙන් තමයි ප්‍රශ්න ටිකක් අහන්න සූදානම් වෙලා ඉන්නේ. ඔය ඉතින් මේ උගුරුමොඩා මහත්මයා ලබුජේ මහත්මයා ඔබතුමාට දෝෂාරෝපණ පවත්වනවා. මොකද ඔබතුමාට මේ මිනිස්සුන්ට උදව් උපකාර කරන්න බැරි වෙයි කියලා. ඉතින් ඔවුන් පවසන විදිහට ඔබට තියෙන මොකද්ද මේ අපේ ජනතාවට කියන්න? ඔබ මේ මන්ත්‍රී ධූරය පවත්වාගෙන යන කාල සීමාව තුළ ඔබට මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් සහ ඔබ කරනවද කියන වචනේ පොඩ්ඩක් අපේ මේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න. මේ දෙන්න ඇතිනේ පැහැදිලි විසියාව අපි වැඩක් කරයි කියලා. අපි කයිවාරු ලැබුවා තමයි. උඩට අපි වැඩක් කරනවා. ඔබ දැක්කම අපි වැඩක් කළා. අපි කිව්වා මේ ලංකාවේ ඉන්නේ ඔක්කොම හරක් ගන්නේ කරන්න කියලා. අපි ඒක කළා. හරක් ගන්නේ කළා. සාර්ථක කළා. අපි වගේ වැඩ කළා. මේගොල්ලෝ මේ තරහට කියන දේවල් මේවා. ඒගොල්ලෝ කැමති නැහැ අපි වැඩක් කරයි කියලා. නේද? ඒ හින්දා ඔබතුමාලට කාරණේ කියනවා අපි වැඩේ කරනකම් සද්ද නැතුව ඉන්න. ඔබතුමාලට කාලය දුන්නානේ අපි. ඔබතුමාලට කාලය දුන්නා බලපුවා වැඩක් කළේ නැහැ. අපි වැඩේ කරනවා. කළා පෙන්නනවා. එතන ඉවසලා ඉන්න. ඒක තමයි තිබිලා කාලය යනවා අපිට ඩොලර් නැහැ. ප්‍රශ්න අපි අර කට්ටියට කිව්වා එවන්න කියලා. ඒව එනකන් ඉන්න. ආවම අපි මේ ප්‍රදේශයන් සංවර්ධනය කරලා ගන්න. එතෙන් ඉවසලා ඉන්න. හරිද? ඉන්න අපි ආයෙ කියන කාපුනේ ඔබතුමාලගේ වැඩක් බලාගෙන ඉන්න අපි ගම් සංවර්ධනය කරනවා. හරිද? එහෙම කියන්නේ බමන්තරතුමා එහෙම කියන්නේ අපි වැඩක් කරනවා මේ ඔයාලා තේරෙන්නේ නැහැ. හරි නෑ මේ බලන්නකො ඉතින් බෑනේ අපිට කතා කරන්න දෙන්නේ අපි. ඔබතුමාලා නිහඬ වෙන්න. දැන් අපි වැඩසටහන නිමාවට පත් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපේ ගව පට්ටියාගල ආසනය දිනාගත්ත මේවර ප්‍රාදේශීය සභාවේ ගව පට්ටියාගල ප්‍රාදේශීය සභාවේ ආසනය දිනාගත්ත මට තව කතා කරන්න ඕනේ. හරි පොඩ්ඩක් අපි ඔබතුමාට කතා කරන්න අවස්ථාව ලබා දෙන්න. පොඩ්ඩක් ඉන්න. ඉතින් ගව පට්ටියාගල ප්‍රාදේශීය සභාවට තේරිපත් වුණා ඔබතුමා අපි බලමු මෙතුමාගේ වැඩ පිළිවෙල
ජනතාවන්ට කුමන වගේ අත්දැකීමක් ලැබෙයිද කියලා. එහෙනම් මේ වැඩසටහන අවසන් කරන්න තමයි හදන්නේ. එහෙනම් වැඩසටහන අවසන් කරලා අපිට කතා කරන්න දෙන්න වචනේ. අපි ඔබතුමා වෙනම ගෙන්වලා අපි වැඩසටහනක් කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඉදිරියේදී බලමු ඔබතුමාගේ වැඩපිළිවෙල අනුව අපිට වැඩසටහනක් ගේන්න පුළුවන් වෙයිද කියලා. මොකද මේ අපේ සමහරවිට ලබුෂේ මහත්මයාත් උගුරුමට මහත්මයා කියන ආකාරයට ඔබතුමාට ගෙනියා ගන්න පුළුවන් වෙයිද මේ අපේ ගම ගවපාට්ටියාගල බෑ ඔකට බෑ ඔබතුමාලා නිහඬ වෙන්න. මොකද මේ වැඩසටහනක් අතරතුර අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි මේ වැඩසටහන අවසන් කරමු. එහෙනම් ඔබතුමාලන්ට මේ වැඩසටහනට පැමිණීම පිළිබඳව අපි එළියට බලාගමු එන්න එළියට. හරි එහෙනම් වැඩසටහන අවසන් කරමු. ආයුබෝවන්.